දැනුමේ මාවත knowledge master with you. ඉතින් අද අපි කතා කරන්නේ එක්ස්පෙරිමන්ට්ස් කියන්නේ නිර්මාණ. ඉතින් මේ නිර්මාණය කළේ මම අද 14 වෙනිදා. ඒ කියන්නේ ජූනි 14 වෙනිදා පොසොන් මාසේ. පොහොය දවස ගෙවිලා නම් ටික දවසක්. හැබැයි අද මම මොඩි වැඩක් කළා. මට පොඩ්ඩක් පරක්කු වුණා. අද මම හැදුවා තොරණ. ඉතින් ඒ තොරණට මට ඕනි වුණා බල්බ් 169ක්. ඩිජිටල් බෝඩ් දෙකක්. තව පැටිඩ්ල මේ පැස්ටල් වගේ ඒවයි. තව ඕනි වුණා ප්ලග් පොයින්ට් එකක්. ඉතින් මම ඒක හදන හැටි නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මම පැය 11ක් තිස්සේ ඒක හැදුවා. ඉතින් අපි බලමු කොහොමද මේකේ ෆයිනල් රිසල්ට් එක කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ ෆයිනල් රිසල්ට් එක. ඕගලන්ට පේන්නේ මම හදපු තොරණ. ඉතින් මේ මං කිව්වා වගේ මට මේකට බල්බ් 169ක් අවශ්‍ය වුණා. මේක බුදු තෙමගුල්ලගෙන යන්නේ. බලන්න. පේන ඇති ඔයගලන්ට බුදුරජාණන් වහන්සේ වටේ මම කහ පාට බල්බ් වලක් යොදාගෙන තිනවා. එතකොට පාට පාට කියන්නේ කලර්ෆුල් බල්බ් වලක් මේ තොරණේ මේ බ්‍රිස්ටල් බෝඩ් හිල් කරලා අරන් තියෙනවා. එතකොට මේ තොරණේ පොඩ්ඩක් අලංකාරය වැඩි කරගන්න මම වටේට කොළ පාට බල්බ් වල යෙදුවා. ඕගොල්ලෝ දැක්කා මේ මගේ තොරණ. ඉතින් අපි තව කොටසකින් තව මේ වගේ දැනුම්වත් කොටසකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබට ජය. මේ knowledge master with you දැනුම එක්කම ඉන්න ආයුබෝවන්.